මේ රාත්‍රියේ ස්වර්ගයේ දූතයන් අතර ප්‍රීතිය ඇතිවන රාත්‍රියක්. ස්වාමීන් වහන්සේගේ ප්‍රීතිය අපගේ මේ හමුව තුළ මේ ආක්ෂා හමුව තුළ අප අත්දකින රාත්‍රියක්. එනිසා අපි ලොකු අත්පොළ සන්නාදයක් ස්වාමීන් වහන්සේට දෙමු. සුතේ ස්වාමිනේ ඔබ වහන්සේ ජීවමානයි. ඔබ වහන්සේට සකල ගෞරවය මහිමය අත් වේවා. අපි උන්වහන්සේගේ ජනතාවක්. අපි උන්වහන්සේගේ සේවක ජනතාවක්. මේ රාත්‍රියේ උන්වහන්සේව සොයාගෙන අපි ඇවිත් තිබෙනවා. දයාබර සමිදානන් වහන්සේව සොයාගෙන ඇවිත් තිබෙනවා. මන්ද අපි දන්නවා උන්වහන්සේ අපි කොයි ආකාර වුණත් උන්වහන්සේ අපවත් හරින්නේ නැති බව. උන්වහන්සේ අපව ගලවා ගන්න, අපව සුවපත් කරන, අපව නිදහස් කරන ජීවමාන ස්වාමින් වහන්සේ. අපි උන්වහන්සේගේ ජනතාවයි. අපි ඒ වෙනුවෙන් ස්වාමින් වහන්සේට මොහොතක් ස්තුති කියමු. අපි උන්වහන්සේගේ ජනතාව නිසා, උන්වහන්සේගේ සේවක ජනතාවක් නිසා අපි උන්වහන්සේට ස්තුති කියමු. ස්තුති ස්වාමිනේ වහන්සේ ප්‍රශංසා වේවා. හාලෙලූයා හාලෙලූයා ස්වාමිනේ වහන්සේට ස්තුති. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. හාලෙලූයා ස්වාමිනේ වහන්සේට ස්තුති. ප්‍රශංසා වේවා. හාලෙලූයා 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 ස්වාමිනේ ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. ස්වාමිනේ මේ යාක්ෂාංගනේ වහන්සේගේ බලෙන් පුරවන්න ස්වාමිනේ. මගේ හදවත ස්පර්ශ කරන්න ස්වාමිනේ. මනස්ථාපනයේ ස්පෘතුව ස්වාමිනේ අපට දෙන්න මේ මොහොතේ. ශුද්ධාත්මයන් වහන්සේව මේ මොහොතේ අප වෙත එවන්න ස්වාමිනේ. මගේ හදවත ස්පර්ශ කරන්න ස්වාමිනේ. ඔබ වහන්සේ වෙත හැරෙන්නට, ඔබ වහන්සේ වෙත එන්නට, ඔබ වහන්සේගේ ආදරයක් දකින්නට අප හරවන්න ස්වාමිනේ. ස්තුති ස්වාමිනේ. ප්‍රශංසා වේවා. හාලෙලූයා ස්වාමිනේ වහන්සේට ස්තුති. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. මේ ගීතිකාව අපි ගායනා කරමු. ප්‍රථමයෙන් මා කිව්වට පස්සේ ඔබත් මේ වචන කියන්න ආත්මගත කරගන්න. ඊට පස්සේ අපි ගායනා කරමු. सर्व पराक्रम राज महोत्तम सर्व पराक्रम राज महोत्तम जेसु समिदानो मैं ओबे वैसियो ඔබගේ සේවකයෝ ඔබ පුද දෙන්නට ඔබ වෙත දුව එන ඔබේම අත වැසියෝ අපි වෙමු සේවකයෝ අපි ගායනා කරමු. අපේ දකුණු අතීරට ඔස්සවලා ලොකු භක්තියකින් ස්වාමීන් වහන්සේට නමස්කාර කරමින් උන්වහන්සේගේ සුදෝ සම්මුඛයේ ප්‍රීතියෙන් සිටිමු. උන්වහන්සේට ගායනා කරමු, නමස්කාර කරමු. सर्व पराक्रम राज महोत्तम जेसु समिदानो मैं ओबे वैसियो सर्व पराक्रम राज महोत्तम जेसु समिदानो मेरो मेरसियो ඔබගේ සේවකයෝ ඔබ පුද දෙන්නට ඔබ වෙත දුව එන ඔබේම අත වැසියෝ අපි වෙමු සේවකයෝ सर्व पराक्रम राज महोत्तम जेसु समिदानो मैं ओबे वैसियो ඔබගේ සේවකයෝ ඔබ පුද දෙන්නට ඔබ වෙත දුව එන ඔබේම අත වැසියෝ සියලු දෙනාම ශබ්ද නගලා නැවත වරක් ගායනා කරමු. අයිති වෙන්න ස්වාමින් වහන්සේට. උන්වහන්සේටයි අපේ අයිති. උන්වහන්සේ අපව ගලවා ගත්තේ කුරුස ගස්සේදී. ඒ උන්වහන්සේගේ රුධිරයේ බලයයි මේ මොහොතේ අපි අත්දකින්නේ. පව් සමාව ලබද්දී
අපි ස්වාමින් වහන්සේගේ රුධිරයේ බලයයි අත්දකින්නේ. උන්වහන්සේ කුරුස ගසේදී අපව අයිති කරගත්තා. උන්වහන්සේගේ ජනතාව හැටියට අපි ස්වාමින් වහන්සේට නමස්කාර කරමු. सर्व पराक्रम राज महोत्सव यीशु संविधानो लियो मेरसेयो ඔබගේ සේවකයෝ ඔබ පුද දෙන්නට ඔබ වෙත දුවන ඔබේම අස්තවැසියෝ ජේසුනි ඔබ බොහෝ කාලයක් ඔබගේ සෙවනේ අප රැකගෙන ඇත්තේ. රුදුරු වෙසින් එන නපුරේ බලයන් පලවා හැර ඇත්තේ. සුරැකුම අපගේ පලියද කඩුවද ඔබමය හැම පැත්තේ. ඔබ බොහෝ කාලයක් ඔබගේ සෙවනේ අප රැකගෙන ඇත්තේ. රුදුරු විසින් එන නපුරේ බලයන් පලවා හැර ඇත්තේ. ඔබ බොහෝ කාලයක් ඔබගේ සෙවනේ අප රැකගෙන ඇත්තේ. රුදුරු විසින් එන නපුරේ බලයන් පලවා හැර ඇත්තේ. සුරැකුම ඔබගේ පලියද කඩුවද ඔබම හැම පැත්තේ. सर्व पराक्रम राज महोत्सव यीशु संविधानो लियो मेरसेयो ඔබගේ සේවකයෝ ඔබ පුද දෙන්නට ඔබ වෙත දුවන ඔබේම අතවැසියෝ ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමග වනසේක්වා. සුවිශේෂක මතෙව්තුමා විසින් ලියන ලද දේව වාක්‍යය මෙසේය. ස්වාමීනි ඔබ වහන්සේට මහිමය වේවා. එකල පේදුරුන් වහන්සේ වෙතට අවුත් ස්වාමිනේ මට විරුද්ධව පව් කරන මගේ සහෝදරයාට මා කී වාරයක් කමා විය යුතුද? සත්වාරයක් දක්වා දැයි උන්වහන්සේගෙන් ඇසීය. ජේසුස් වහන්සේ ඔහුට කතා කොට සත්වාරයක් නොව සත්වාර 70කි වදාළසේක. සුවිශේෂ වාක්‍යයේය. ක්‍රිස්තුනි වහන්සේට ප්‍රශංසා වේවා. හැකි අය වාඩිවන්. ප්‍රාදර සහෝදර සහෝදරියනි, මේ රාත්‍රියේ ස්වාමින් වහන්සේ අප හැමෝවම ගෙනාවේ උන්වහන්සේගේ ආශිර්වාදමත් උන්වහන්සේගේ දයානුකම්පාවේ ආදරය ගැන මෙනෙහි කරන්නටයි, ඒ අත්දකින්නටයි. ශුද්ධ බයිබලයේ සඳහන් වෙනවා දෙවියන් වහන්සේගේ ආදරය අසීමිතයි කියලා. උන්වහන්සේ දයාබරයි කියලා. උන්වහන්සේ අනුකම්පාවෙන් පූර්ණයි කියලා. ඒ අත්දැකීම
ඒ අත්දැකීම මේ රාත්‍රියේ සමගි වී මේ ප්‍රසාද නිදහනය තුල ලබා ගන්නට ඔබ ස්වාමින් වහන්සේ කැඳවා තිබෙනවා. ඒ වගේම මේ රාත්‍රියේ ස්වාමින් වහන්සේගේ පාමුල සිටින අප උන්වහන්සේගේ ගැලවීම දායක සුවය සහනය ලබමින් සිටිනවා. ප්‍රියතර සහෝදර සහෝදරියනි, දෙවියන් වහන්සේගේ දයාබරකමත් මනුෂ්‍යයාගේ ජීවිතයෙන් මනුෂ්‍යයා දක්වන දයාවත් අත්වැල් බැඳගෙන ආයේ තියෙන්නේ. දෙවියන් වහන්සේගේ දයා කරුණාව කෙනෙක් අත්දකිද්දී එය ජීවිතයට පාඩමක් වෙනවා. ඒ පාඩම මනුෂ්‍යයාට කියා දෙනවා දයාවන්ත වෙන්නට. ජේසුස් ස්වාමීන් වහන්සේ එදා පෞකාර ස්ත්‍රියට සමාව දෙද්දී, මරිය මග්දලෙනාට සමාව දෙද්දී, සකේයුස්ට සමාව දෙද්දී, ඔහුගේ නිවසට ඇතුල් වෙලා ඔහුට ප්‍රීතිය දෙද්දී, උන්වහන්සේ පාපයට වැටුණු අයත් එක්ක එකට ආහාර වළඳද්දී උන්වහන්සේ මේ පාඩම කියා දුන්නා හැමෝටම. උන්වහන්සේගේ දයාබරකම, අනුකම්පාව. ඒ අනුකම්පාවේ ආදරය අපේ අන් අයට ගෙනිනා යුතුයි. ඒ පාඩමයි ස්වාමින් වහන්සේ නිතර කියා දුන්නේ. ශුද්ධ මතයතුමාගේ සුවිශේෂයේ 5 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි වගන්තිය සඳහන් කරනවා, දයාවන්තයෝ භාග්‍යවන්තයෝය, ඔහු දයාව ලබන්නෝය කියලා. අපි දයාවන්ත වුණොත් තමයි අපිට දයාව ලැබෙන්නේ. උන්වහන්සේ තවත් අවස්ථාවක පැවසුව, ඔබට වැරදි කරපු කෙනාට සමාව දෙන්නේ නැතිනම් ස්වර්ගයේ වැඩවසන පියාණන් වහන්සේත් ඔබට සමාව නොදෙන සේක කියලා. උන්වහන්සේ මේ සත්‍යතාවය උන්වහන්සේම උගන්වපු ඒ ස්වර්ගයේ වැඩසින යාක්ෂාවට ඇතුල් කරලා ගෝලයන්ට දුන්නා. අපි දයාවන්ත විය යුතු බව කියා දෙන්නට. දයාවන්ත සමිදානන් වහන්සේගේ දයාව ලබන අපි දයාවන්ත විය යුතු බව. ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි, ජේසුස් ස්වාමීන් වහන්සේ ගාවට ආපු පේදුරුතුමා ප්‍රශ්නයක් අහනවා. මට වැරදි කරන කෙනාට මා කී වතාවක් සමාව දෙන්නට ඕනේද? 7 වතාවක්ද කියලා. අපිට වැරදි කරන අයට සමාව දෙන්න එක වතාවකුත් අමාරුයි. නමුත් පේදුරුතුමා හිතනවා එදා ඉගැන්වීමට අනුව තිබුණේ 3 වරක් සමාව දෙන්න, ඊට පස්සේ සමාව දෙන්න එපා කියලා. පේදුරුතුමා මේ 3 වතාව දෙගුණයකින් වැඩ කරලා තවත් එකක් එකතු කරලා ජේසුස් ස්වාමීන් වහන්සේ ගාවට ඇවිල්ලා කියනවා, 7 වතාවක්ද අපි සමාව දෙන්නට ඕනේ කියලා. උන්වහන්සේ මොනවද කිව්වේ? 7 වාර 70ක් සමාව දෙන්න. සීමාවක් නැතිවම සමාව දෙන්න. උන්වහන්සේ මේ සත්‍යතාවය, මේ උන්වහන්සේගේ ආදරයෙන් පවසන වචන ඒත්තු ගන්වන්නට උන්වහන්සේ උපමාවක් වදෑරුවා. ඒ තමයි උන්වහන්සේ පැවසුවා කමානෝ දාස්‍ය පුලද උපමාව. රුපියල් කෝටි 2ක් ණය කෙනා Tamanගේ ස්වාමියාගෙන් සමාව ලබනවා. නමුත් ඔහු රුපියල් 200ක් ණය Tamanගේ සේවකයෙක් ගාවට ගිහිල්ලා ඒ රුපියල් 200 ලබා ගන්නට ඔහුගේ බෙල්ල මෙරිකනවා. රුපියල් කෝටි 2ක් ඔහුට ණය තිබුණත් ඔහුගේ ස්වාමියා ඔහු නිදහස් කරන ඔහුට අනුකම්පා කරලා
නමුත් ඒ අනුකම්පාව, ඒ ආදරය ඔහු අත්දැක්කත් ඒ ආදරෙන් බිදක්වත් ඔහුගේ හදවතින් ගලා ගියේ නැහැ. ඔහු රුපියල් 200ක් ණය පුත්කලයාට, Tamanට රුපියල් 200ක් ණය පුත්කලයාට ගේ බෙල්ල මෙරිකා ඔහුගෙන් ලබා ගන්න උත්සාහ කරනවා. මෙන්න මේ වගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අපි අනිත් අයට සමාව දුන්නේ නැතිනම් අපිත් ඒ වගේම වෙනවා. හේතුව අපේ ජීවිතේ වැඩිපුරම ලබලා තිබෙන ලොකුම තෑග්ග තමයි දෙවියන් වහන්සේ අපට දෙන සමාවේ තෑග්ග. සමාවේ තෑග්ග. පූජක පැවදී වන අපත්, ගිහි ජනතාවක් වන ඔබත්, අපි හැමෝම දෙවියන් වහන්සේගේ කරුණාව ලබන ජනතාවක්. අපි පව් කරනවා. අපි පව් කරලා තිබෙනවා. නමුත් අපිට දෙවියන් වහන්සේ ආදරේ, අපිට උන්වහන්සේ සමාව දී තිබෙනවා. අපිට උන්වහන්සේ සමාව දෙනවා. ඒ සමාවේ සමාවේ තෑග්ග ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ඔබගේ මගේ සුදුසුකමක් නිසා නෙවෙයි. උන්වහන්සේ අපට දෙන්නේ. ඒ තෑග්ග උන්වහන්සේගේම දයාබරකමේ මහා ප්‍රකාශනයක්. අසීමිත ආදරේ, කොන්දේසි විරහිත ආදරේ ප්‍රකාශයක්. අපි සුදුසු නිසා නෙවෙයි. අපිට විශේෂ සුදුසුකමක් තිබෙන නිසා නෙවෙයි. උන්වහන්සේගේ ඒ සමාවේ තෑග්ග අපිට දෙන්නේ. මේ රාත්‍රියේ ස්වාමින් වහන්සේගේ පාමුල වැටිලා, ස්වාමිනී මම පව් කරා, මට සමාව දෙන්න කියලා හදවතින්ම උන්වහන්සේට කියද්දී, ඒ උන්වහන්සේගේ සමාවේ ආදරය හැම කෙනෙක් වෙතම ගලාගෙන එනවා. අපි වැඩිපුරම ලබලා තිබෙන්නේ දෙවියන් වහන්සේගෙන් මේ ආදරයේ තෑග්ගයි ජීවිතේ පුරාවට. සද වචනේ සඳහන් වෙනවා ගීතාවලියේ, ස්වාමිනී වහන්සේ අපගේ පාපයන් ගණන් ගන්නසේක් නම් කාහට ජීවත් විය හැකිද? උන්වහන්සේ අපට සමාව දුන්නු වතාවන් අපි ගණන් කළොත් කොයි තරම්ද? උන්වහන්සේගේ කරුණාව, ආදරය අපි අත්දැක අවස්ථාවන් කොපමණද? එහෙමනම් අපිට පුළුවන්ද අපට වැරදි කරන අයට සමාව නොදී සිටින්නට? සමාව නොදී සිටින්නට. ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි, අපි දෙවියන් වහන්සේගේ දයා කරුණාව, අනුකම්පාව ජීවිතයේ අත්දකින්න තරමටම අපිත් උන්වහන්සේ වගේ වෙන්නට වරප්‍රසාද දිනපතා ලබනවා. අපි උන්වහන්සේට ඉඩ දෙන්නට ඕනේ මේ රාත්‍රියේ. අපගේ හදවත ස්පර්ශ කරන්නට, අපේ ජීවිත ස්පර්ශ කරන්නට. සමාව නොදෙන තත්වය ආත්මයට මහා විසක්. It is a poison to the soul. ඇතුළාන්ත ජීවිතයට රෝගයක්. එය බලපානවා ශරීරයට. එනිසා කෙනෙක් දයාවන්ත වෙන විට, කෙනෙක් සමාව දෙන විට, කෙනෙක්ගේ සතුරන් වෙනුවෙන්, Tamanට වැරදි කරපු අය වෙනුවෙන් යාක්ෂා කරමින්, ස්වාමින් වහන්සේගේ ශක්තිය ඉල්ලමින් උන්ට සමාවදී සමගි වෙන විට, ස්වාමින් වහන්සේගේ සුවය ආත්මයට, ශරීරයට, ඇතුළාන්තයට දැනෙන්නට පටන් ගන්නවා. මන්ද මේ ගලාගෙන යන්නේ මිනිස්යාගේ දයාව නෙවෙයි. මිනිස්යාගේ දෙයක් නෙවෙයි. මේ ගලාගෙන යන්නේ හදවතින් හදවතට ගලාගෙන යන්නේ මවුම් කරුවානන්ගේ
දයාබරකමයි ආදරයයි ගලාගෙන යන්නේ. ඒ සමාවේ ස්ප්‍රීතුව තුළින්. මාදර සහෝදර සහෝදරියනි මට මේ මොහොතේ මතක් වෙනවා මගේ ජීවිතයේ එක සිද්ධියක්. මම දෙව්සත්හලේ ඉන්න විට මට කෙනෙක් එක්ක ලොකු අමනාපයක් තිබුණා. ඒ අමනාපය ඉතා තදින්ම හදවතේ රැඳිලා තිබුණා. සමාව දෙන්නට අමාරුකමක් මට දැනුණා. ඇතුලාන්තය තිත්තකමකින් අමනාපයකින් නිතර වැසී යන තත්වයක් තිබුණා. මම එක දවසක් රාත්‍රියේ නිින්දට ගිය අවස්ථාවේ මම හීනයක් දැක්කා. මම දැක්කා මම වමනේ දානවා. ඒ වමනේත් එක්ක පණුවෙක් මේ වමනේත් එක්ක එළියට යනවා මම දැක්කා. ඊට දවස් දෙක තුනකට පස්සේ අපේ යාක්ෂා මෙහෙයකදී මේ සිහිනය මම බෙදාගත්තා. ස්වාමීන් වහන්සේගේ යම් පණිවිඩයක් එතන තිබෙනවද කියලා හොයන්නට. ඒ අවස්ථාවේදී ඒ සිහිනය සම්බන්ධව ඒ යාක්ෂා කණ්ඩායමේ හිටපු සොහිරියක් මට පැහැදිලි කරලා දුන්නා. ඔබ තුල ස්වාමීන් වහන්සේට අප්‍රසන්න දෙයක් උන්වහන්සේ ඔබගෙන් බැහැර කරනවා. උන්වහන්සේට ඉඩ දෙන්න කියලා. එවිට මාගේ සිත එකපාරටම ගියේ මාගේ ඒ අමනාපයටයි. ඒ තත්වයටයි. මම මේ මොහොතේ සිට ස්වාමීන් වහන්සේගේ ශක්තිය ඉල්ලලා මම සමාව දෙන්නට පටන් ගත්තා. ඒ මොහොතේ මා පුදුමාකාර ස්වාමීන් වහන්සේගේ බලයක් උන්වහන්සේගේ ආලේපයක් ලැබුවා. එදා සිට මට තිබුණා එක රෝගයක් මගේ උදරයේ ඒ රෝගී තත්ත්වය සම්පූර්ණයෙන්ම සුවපත් වුණා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි ස්වාමින් වහන්සේ අපට දයාවන්ත වන්නට කියන්නේ අපි දයාවන්ත නොවුනොත් අපගේ ආත්මය අනතුරේ අපගේ ජීවිතය අනතුරේ අපට ස්වාමින් වහන්සේගේ දයාව අත්දකින්නට ලැබෙන්නේ නැහැ. එසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි අපේ ජීවිත ගමනේ කිතුණුවන්ගෙන් ස්වාමින් වහන්සේ විශේෂයෙන් මේ තත්ත්වේ බලාපොරොත්තු වෙනවා හැම කෙනෙක්ම තුලින්. මන්ද අපි ජීවත් වෙන්නේ දුර්වල මිනිස්සු අතරයි. ඔබයි මායි දුර්වලයි වගේම අපි හැමෝම දුර්වලයි. එනිසා මේ දුර්වල මිනිස්සු අතින් වැරදි සිදු වෙන්න පුළුවන්. අඩුපාඩුකම් සිදු වෙන්න පුළුවන්. ඔබේ පෞල් ජීවිතයේ ඔබගේ බහරයා ඔබේ ස්වාමි පුරුෂයා දෙවිවරු නෙවෙයි. වැරදි සිදු වෙනවා. අඩුපාඩුකම් සිදු වෙනවා. මේවා නවතින්නේ නැහැ බොහෝ වෙලාවට. ඒ අඩුපාඩුකම් මැද ජීවිත ගමනක් යන්න වෙනවා. දයාවන්ත හදකින් සමාව දෙමින් ඉවසමින් යන්නට ඕනේ ගමනක් තිබෙනවා. ඒ ගමන තුලයි ස්වාමින් වහන්සේගේ දයාව අපි ගැඹුරින්මත් දකින්නේ. මන්ද උන්වහන්සේ නිරන්තරයෙන්ම අපව පුරවනවා. උන්වහන්සේගේ ආදරයෙන්. උන්වහන්සේගේ බලයෙන් අපව පුරවනවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි ස්වාමින් වහන්සේ මේ මොහොතේ ඔබට මට පවසන ප්‍රධාන දේ කුමක්ද? උන්වහන්සේ කියනවා දුවේ පුතේ පරක්කු වෙන්න එපා සමාව දෙන්න. ඔබ දයාව මගෙන් ලබනවා වගේම ඔබත් දයාවන්ත වන්න කියලා. අපි මේ ගීතිකාව ගායනා කරමින් ස්වාමීන් වහන්සේගේ වචන අපි ආත්මගත කරගනිමු. උන්වහන්සේ අපිට කියන මේ සුභාරංචිය අපේ ජීවිත සුවපත් කරන අපේ ජීවිත ප්‍රේමයෙන් පුරවන මේ සුභාරංචිය අපි අයිති කරගනිමින් අපි ගායනා කරමු. මේ පුංචි වචන කීපය මට පස්සේ ඔබත් කියන්න ඊට පස්සේ අපි ගායනා කරමු. සැබෑ දයාබර
දෙවිඳු හමුව සොයමු. දෙවිඳු හමුව සොයමු. එතුමෝ ප්‍රේමය බව නිබඳව සිතමු. එතුමෝ ප්‍රේමය බව නිබඳව සිතමු. මෙත් කරුණා සමාවේ අසිරිය ලොවට දෙමු. මෙත් කරුණා සමාවේ අසිරිය ලොවට දෙමු. මොහොතින් මොහොතම දෙවිපුත් ජීවය අපි ලබමු. මොහොතින් මොහොතම දෙවිපුත් ජීවය අපි ලබමු. දෙවිඳු හමුව සොයමු. එතුමෝ ප්‍රේමය බව නිබඳව සිතමු. මෙත් කරුණා සමාවේ අසිරිය ලොවට දෙමු. මොහොතින් මොහොතම දෙවිපුත් ජීවය අපි ලබමු. සැබෑදයාව දෙවිඳු හමුව සොයමු. එතුමෝ ප්‍රේමය බව නිබඳව සිතමු. මෙත් කරුණා සමාවේ අසිරිය ලොවට දෙමු. මොහොතින් මොහොතම දෙවිපුත් ජීවය අපි ලබමු. වෛරයේ අඳුරට හස්සු වී එපා මිලිනවන්න. කුරුස්ස ගස්සේදී සමාව ලැබදුන් සමිඳුන්සේ ඔබ සමාව දී ඉන්න. වෛරයේ අඳුරට හසු වී එපා මිලිනවන්න. කුරුස ගසේදී සමාව ලැබදුන් සමිඳුන්සේ ඔබ සමාව දීන්න. සැබෑදයාව දෙවිඳු හමුව සොයමු. එතුමෝ ප්‍රේමය බව නිබඳව සිතමු. මෙත් කරුණා සමාවේ අසිරිය ලොවට දෙමු. මොහොතින් මොහොතම දෙවිපුත් ජීවය අපි ලබමු. සෙත් පතමින් සැමටම යහපත අයදින්න. සාප කළත් සැම දයාව පාමින් පිය දෙවිඳුන්සේ ඔබ ඉන්න. සෙත් පතමින් සැමටම යහපත අයදින්න. සාප කළත් සැම දයාව පාමින් පිය දෙවිඳුන්සේ ඔබ ඉන්න. සැබෑදයාව දෙවිඳු හමුව සොයමු. එතුමෝ ප්‍රේමය බව නිබඳව සිතමු. මෙත් කරුණා සමාවේ අසිරිය ලොවට දෙමු. මොහොතින් මොහොතම දෙවිපුත් ජීවය අපි ලබමු. අපි සියලු දෙනා නැගිට සිටිමු. අපි සියලු දෙනාම අපගේ දැත් අපගේ පපුව මත තබා ගනිමු. මනුෂ්‍යයන් වන අපට
දෙවියන් වහන්සේගේ හයිය නැතිනම් දෙවියන් වහන්සේගේ බලය නැතිනම් කුරුස ගසෙන් ගලා එන අප සමිදානන්ගේ ශක්තිය නැතිනම් දයාව පාන්නට සමාව දෙන්නට හැකියාවක් නැහැ. අපි හරි දුර්වලයි. අපි ස්වාමින් වහන්සේගේ ශ්‍රී කුරුස පාමුලට මේ මොහොතේ පැමිණෙමු. ඔබත් එක්ක අමනාපාය ඔබ අමනාපාය ඔබේ ජීවිතයට සතුරුකම් කරපු අය ඔබේ ජීවිතයේ සිටින්න පුළුවන්. වර්තමානයේ සිටින්න පුළුවන්. අතීතයේ සිටියා වෙන්න පුළුවන්. ඔබට ඔවුන් කෙරෙහි යම් තරහවක් වේදනාවක් තිත්තකමක් හදවතේ රැඳී තිබෙන්න පුළුවන්. අපි හැමෝම ස්වාමින් වහන්සේගේ පාමුල මේ මොහොතේ සිටිමු. කුරුස ගස්සේ පාමුල අපි සිටිමු. ඒ අපට සතුරුකම් කරපු අයව ස්වාමින් වහන්සේගේ කුරුස පාමුල අපි දකිමු. අපත් එක්ක අමනාපාය අපි අමනාපාය ස්වාමින් වහන්සේගේ කුරුස පාමුල අපි දකිමු. ජේසුගේ ශ්‍රී කුරුසය උන්වහන්සේගේ දයාවන්ත දැස් දෙසනෙත් යොමලා උන්වහන්සේගේ ශක්තිය ඉල්ලන්න. අපි හැමෝම ස්වාමින් වහන්සේගේ ශක්තිය ඉල්ලමු. උන්වහන්සේගේ දයාවේ බලය ඉල්ලමු. අපිට වැරදි කරපු අයට සමාව දෙන්නට. අපි හැමෝම අපට වැරදි කරපු අය දෙස බලලා මේ මොහොතේ කියමු. මම ඔබට සමාව දෙනවා කියලා. මම ඔබ නිදහස් කරනවා කියලා. මම ඔබට ආදරය කරනවා කියලා. ජේසුස් ස්වාමීන් වහන්සේ මේ මොහොතේ අපව බලවත් කරන සේක. ඔබට බැහැ කියලා දැනෙන්න පුළුවන් මනුෂ්‍ය මට්ටමෙන්. ඔබට හිතෙන්න පුළුවන් මේක මහා අමාරු දෙයක්. මම කොහොමද සමාව දෙන්නේ මගේ තාත්තට, මගේ අම්මට, මගේ භාර්යාවට, මගේ ස්වාමි පුරුෂයාට? මට ආදරය කරන්නට මට දෙවියන් වහන්සේ දුන්නු මේ අය තුලින් මගේ ජීවිතයට යම් හානි වෙලා තිබෙනවා. මම කොහොමද සමාව දෙන්නේ? ඔබ නෙමෙයි. ඔබ බලවත් කරන සමිදානන් ඔබ ශක්තිමත් කරන නිසායි ඔබ සමාව දෙන්නේ. ඒ හැම කෙනෙක් දිහාම බලන්න. ස්වාමීන් වහන්සේගේ සමාව, උන්වහන්සේගේ සමාව ඒ හැම කෙනෙක්ටම ප්‍රාර්ථනා කරන්න. ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ඔබ උන්වහන්සේගේ ශ්‍රී රුධිරයෙන් ඔබගේ හදවත සෝදා පවිත්‍ර කරනවා. ඒ තරහව, ඒ වසාගෙන තිබුණු අඳුර උන්වහන්සේ දුරු කරලා ඔබගේ අතුලාන්තයට ලොකු ආලෝකයක්, ආත්මයට ලොකු සුවයක් දෙනවා මේ මොහොතේ. උන්වහන්සේගේ ශුද්ධ පාමුල ඔබගේ තුවාල වුණු ඇතුළාන්තය උන්වහන්සේට විවෘත කරන්න මේ මොහොතේ ඔබව
උන්වහන්සේ ස්පර්ශ කර සුවපත් කරනසේක. ජේසුට කියන්න අපි හැමෝම කියමු ජේසුනී මම තුවාල වෙලා ඉන්නවා. යම් අමනාප තත්වයන් නිසා වෛරයන් ක්‍රෝධයන් නිසා මගේ හදවත වසාගෙන තිබෙන මගේ අතීතයේ සිදුවුණු ජීවිත සිද්ධීම් අප්‍රසන්න සිදුවීම් නිසා මගේ ජීවිතය තුවාල වෙලා තියෙනවා ස්වාමිනේ මට සමාව දෙන්න ශක්තිය දෙන්න මගේ අතුලාන්තය සුව කරන්න. උපදෙස් බලනට මට අවසර දෙන්න සැනසුම ගලනා දැසින් සැනසුම ලැබගන්න තුවාල වුණු මට මොහොතක් ඉඩ දෙන්න ජේසුනි ඔබ පාමුල ඉන්න දයා වෙලා ජේසුනි මට මේ දකුණු අතීලට ඔස්සවලා සමාව දෙන්න ස්වාමීන් වහන්සේගේ සුවය ප්‍රාර්ථනා කරන්න. ඔබට පමණක් නෙවෙයි මේ යාක්ෂාංගනයේ සිටින සියලු දෙනාට වුණු මා ඔබ සුරතින් නොසවන්න හැරදා නොයනට ඔබගේ සිරිදැත ජේසුනි ඔබ සවියම දෙන්න හද වසාගෙන වද දෙන දුක කඳුල සමිඳුන් අපියස තබමින් අපි සැවොම පාමුල වැටිලා ජේසුගේ අයදිමු සැනසුම දෙන වචන අයදිමු සැනසුම දෙන වචන සුදේ ස්වාමිනේ ප්‍රශංසා වේවා ස්වාමිනේ වාසල සුදේ ප්‍රශංසා වේවා ස්වාමිනේ වාසල සුදේ ස්වාමීන් වහන්සේට හැමෝම ප්‍රශංසා කරන්න මේ මොහොතේ මේ වර්ෂාවට බය වෙන්න එපා. ස්වාමීන් වහන්සේ අප සමගයි. ජීවාන ස්වාමීන් වහන්සේ අප සමගයි. වහන්සේට ප්‍රශංසා කරන්න සුදේ කරන්න. ඔබගේ හදවත ස්වාමීන් වහන්සේට ඔස්සවලා ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරන්න. සුදේ ස්වාමිනේ වාසල ප්‍රශංසා වේවා. අබතරාශේ කලරලා කාදේ රාතරාශේ හේලලල බතරේ ශෙලලල බාෂේ හේලලල බතරේ ශෙලලේ බාෂේ සුදේ ස්වාමිනේ වාසල සුදේ ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ස්වාමිනේ වාසල සුදේ ප්‍රශංසා වේවා ගෞරව වේවා ස්වාමිනේ වාසල සුදේ ප්‍රශංසා වේවා ජේසුස් ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා මහිමේ වේවා ගෞරව වේවා අපා දෙවතාත්තේ වහන්සේට සුදේ මේ මොහොතේ වහන්සේගේ සුවේ බලය වහන්සේගේ ආදරය වහන්සේගේ සහනය මේ දරුවන් මත මේ දරුවන්ගේ පවුල් මත ගලායන කලස්වායත නිසා ස්වාමිනේ වහන්සේට සුදේ ප්‍රශංසා වේවා හලෙලූයා හලෙලූයා ප්‍රශංසා වේවා ස්වාමිනේ ප්‍රශංසා වේවා ස්වාමිනේ වහන්සේට සුදේ අපි ගායනා කරමු ජේසුනි ඔබට නමෝ කියන ගීතිකාව අපි සියලු දෙනා දන්න ගීතිකාවක් අපි ශබ්ද නගලා ස්වාමින් වහන්සේට මහිමය ඔසවමින් උන්වහන්සේට ස්තුති කියමු ප්‍රශංසා කරමු
හැකිය අය අත්පොළ සන්නාදය දෙමින් ගායනා කරන්න අනිත් අය ඔබගේ දකුණු අත ඉහළට ඔස්සවලා ගායනා කරන්න අපි ප්‍රීති වෙමු ස්වාමින් වහන්සේ තුල බය වෙන්නට එපා ස්වාමින් වහන්සේගේ සැලැස්මක් අනුවයි අපි උන්වහන්සේ ගෙනාවේ උන්වහන්සේ ඔබට ආදරය නිසායි උන්වහන්සේගේ පාමුල ඔබ සිටින්නේ ස්වාමින් වහන්සේට ඔබගේ හදවත් ඔස්සවන්න ප්‍රශංසා වේවා හලෙලූයා දෙවියන් වහන්සේට මහිමය වේවා ගෞරව වේවා ස්තුති වේවා ප්‍රශංසා වේවා ආමේන් 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 ආමේන්